Good morning. බීජිං වල ඉන්න අන්තිම පැය කීට. අපි දැන් යනවා ලස්සනම ලස්සන පැත්තකට. අය 20 ගානක ට්‍රේන් එක යන්න තියෙන්නේ. පැය කීපයකින් බීජිං වලට අපි සමුදෙනවා. මගේ ආදරණීය YouTube පවුල අදත් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මම වීඩියෝ එකෙන් අරන් එන්නේ අපි චයිනාවලදී බීජිං ඉඳලා තවත් ලස්සන පැත්තකට ගියපු පැය 20 ගානක ට්‍රේන් එකක අපි ගත කරපු විදිහ ගැන. අදත් වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. බීජිං වලදී අපි ගියපු හැම රේල්වේ ස්ටේෂන් එකකදීම මේ විදිහට අපේ ලැගේජ් චෙක් කරනවා. අපිවත් චෙක් කරනවා. ඉතින් හරියට එයාපෝට් එකක ෆීලිං එකක් තමයි එතනදි දැනෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ සිකියුරිටි එක හරිම ලොකුයි. එතන අපි ගයි පිටරට අය කියලා නැහැ. මේ ඒ රටේ අයත් හැමෝම ওই විදිහට චෙක් කරලා තමයි අතුලට යන්න ඕන. බලන්න මෙතන උනත් චෙක් ඉන් එක නේද? මේගොල්ලෝ කොහොමද චෙක් කරනව නේද? හැමදේම අපේ අනිත් නෝමල් ට්‍රේන් වලත් එළිය නෑ ඒක චෙක් කරලා. මේක ගොඩාක් ලොකු රේල්වේ ස්ටේෂන් එකක්. ඉතින් අහගෙන තමයි අපි ගියේ අපිට යන්න ඕන තැන. මොකද හොයාගන්න අමාරුයි ඒගොල්ලන්ගේ භාෂාවෙන් අනික තියෙන්නේ. ඉතින් වෙලාවක් බැලුවත් ඉතින් එකම ටයිම් එකට ට්‍රේන් ගොඩක් තියෙන නිසා අහලා බලලා තමයි අපි ගියේ. ඉසට් 295 අතන 11:14ට ටයිම් එක චෙක් ඉන් වෙන්න තියෙන්නේ 5. කවුන්ටර් එක 5. යා. කනවද? ඔක්කොම වඩා කැමලුකුයි. 各位旅客，由北京西站开往 නේද? හොඳට කන. ගන්න පාස්පෝර්ට් රීඩ් කරන්න ගොඩක්. ඉතින් දුර ගමන් යන්න තිබ්බ හැම ට්‍රේන් එකක්ම මං කලින්
බුක් කරා trip.com එකෙන්. මොකද අවදානමක් ගන්න බෑනේ අපිට ඒ තැනට ගිහිල්ලා අපිට ටිකට් දාගන්න බැරි වුණොත් එහෙම කියලා. මොකද අපි ප්ලෑන් එකකට යන නිසා. ඉතින් හැම ටිකට් එකක්ම වගේ මම දැම්මේ trip.com එක හරහා. ඇත්තට මේක හරිම පහසුයි. මොකද අපි ඒගොල්ලෝගේ රටේදී ඇත්තටම මේ අපි අමාරුවේ වැටෙන්න ඕනේ නැහැනේ. ඒ නිසා ඉතින් කලින් දාලා එන එක ඇත්තටම හරිම පහසුයි. මේකද අපේ ට්‍රේන් එක? ට්‍රේන් එකට නගින්නයි හදන්නේ. Thank you. දෙන්නට යන්න තියෙන්නේ. මේකේ ඉන්නවා තව චයිනීස් දෙන්නෙක්. දෙන්නේ කිව්වට පොඩි ළමයෙකුයි අම්ම කෙනෙකුයි. දැන් වෙලාව 11:14යි. අපි යන්න පටන් ගත්තා. අපි හෙට උදේ වෙනකන් යනවා. හෙට උදේ අපි අවසානට බහින්නේ කියලා 8යි ගානකට. යෑමක් තමයි තියෙන්නේ. කරන්න දෙයක්වත් නැහැ. දරුවෝ නලවන්න තියෙනවද ඔයාට? පුරුදු වෙන්නත් එක දරුවෙක් නැලෙන්නේ කියද අපි දෙන්නට. ඕනම මොනද? බීජිං වලට බයි බයි. අපි යනවා සංජාති. මේ තමයි টয়ලට් තියෙන විදිහ මේ ස්ටාෆ් එකේ. මෙතන තියෙනවා මේකලම මිර එකක් තියෙනවා. සිංක් තියෙනවා මූණ හොද ගන්න දත් මදින්න. එයාලා එක එක විකුණනවා අපිට කන්න. මේ වගේ පුටු තියෙනවා මෙතන ඉඳ ගන්න. ඉඳගෙන යන්න පුළුවන් කැමති අයට. මේ වගේ ෆෝන් charge කරන්න තැන් තියෙනවා. හැම පෙට්ටියම මේ විදිහයි නේද? අපි පොඩ ඉස්සරහට යන් බලන්න. ඔය දැන් ආව එක්කෙනෙක් ඒ වගේ බඩු විකුණන්නේ නැහැ. එක එක කෑම, රාමෙන්, එතකොට වතුර, බීම, චාති, අනම්මනම් හැමදේම. ඉතින් මෙතනින් අපේ පෙට්ටිය ඉවර වෙනවා. මෙතන ඉවර නැතන මෙතන ගොමි දාන්න තියෙනවා, කුණු දාන්න. මෙතනත් টয়ලට් එකක් තියෙන්නේ. එහෙම තමයි පෙට්ටියෙන් පෙට්ටියට මාරු වෙවි යන්න තියෙන්නේ. හැම පෙට්ටියක්ම එක විදිහයි. අපි දෙන්නට හරි වැඩක් වුණා මේකේ. රූම් නම්බර් එක මාරු කරගෙන තමයි අපි දෙන්න ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ රූම් නම්බර් එක කියන්නේ මම පෙන්නන්නම්. මෙතන තියෙනවා 3 10 9 11 12 කියලානේ. අපි දැන් 9 කියලා තිබ්බ නිසා අපි දෙන්නගේ 9 වෙනි රූම් එකට එනකොට අපි 3 ඇඳ තමයි මේ විදිහට 9 10 කියලා තියෙන්නේ. ඉතින් අපි එතන වරද්දගෙන හිටපු නිසා ඒගොල්ලෝ ඇවිල්ලා අපිට යන්න කියලා කිව්වා මේ රූම් එකට යන්න කියලා. අපේ රූම් එකට එනකොට වයසක ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි අංකල් කෙනෙකු ඉන්නවා. ඒ අංකල් ඕස්ට්‍රේලියාව වල ඉන්නේ. එයා ඉංග්‍රීසි වලින් අපිත් එක්ක කතා කරා. ඊට පස්සේ එයාගේ අම්මා තාත්තා උඩට නගින්න බැරි නිසා
එයා අපිට කිව්වා අපිට පහල දෙන්න පුළුවන් කියලා. ඉතින් අතන අපි දෙන්නට හරිම චූටියට ඉතින් ඉන්න පුළුවන් නිසා චූටි ඇඳක් අපි දෙන්නට හොඳට මෙති නේද? ඒ නිසා අපි දෙන්න එක්ක ඇඳක් කරගෙන ඒ තුන් දෙනාට අනිත් ඇඳ දුන්නා. ඒගොල්ලෝ පහට බහිනවා කිව්වේ නේ 5 ගානකට. ඒක නිසා අපි දෙන්නට පහල ඇඳවල දෙකයි උඩ එක් විතිලා අපි දෙන්න එක්ක ඇඳකට යනවා. ඉතින් පහල අපි ඇඳ දුන්න අංකල් එයාට උඩට එන්න බෑ කිව්වා. අපි දෙන්න ඇඳවල දෙක පාවිච්චි කරන්න කිව්වා. මොකද අපි දෙන්න ගොඩක් දුර යන්නත් තියෙනවා. අනික අපි යාලට පහල ඇඳ දුන්න එකට ගොඩක් ස්තුතියි කිව්වා. ඉතින් ඒක නිසා අපි දෙන්න ඉතින් උඩට ඇවිල්ලා ඇඳවල දෙක හදාගත්තා. මොකද එළියේ ඉන්නත් අමාරුයි එක දිගට ගොඩක් දුර යන්නත් ඕන නිසා. Sudah. Panel. Ali pe okay? Shooting board. Camera. Good morning. මම නැක එක බන් අරින මම බලන් නා 6ට අරින වෙති නේද? ඉතින් පැය ගානක ට්‍රේන් එකකින් පස්සේ අපි මේ දැන් ඉන්නේ සංජයජි ස්ටේෂන් එකේ. ඉතින් මෙතන ඉඳලත් අපි යන්න ඕන තව ට්‍රේන් එකක. ඒක වෙලා වෙනකන් තමයි අපි දෙන්න මේ ඉන්නේ. එයාලගේ ID එක අනිවාර්යෙන් තියන්න ඕන. එතකොට එයාලගේ ෆොටෝ එකක් වදිනවා. ඒකෙන් කකුණින් උනාට පස්සේ තමයි කැරෙන්නේ. මූණ තියන්නත් ඕන. ඔව් මූණ පෙන්න. ඔව් ඒක තමයි. මූණ පෙන්නන්න ඕන. මාස්ක් ගලවන්න ඕන. එතකොට තමයි මේ එයාලා ඩෙන්ටිටි එක ඕකේ වුණොත් තමයි මූණ හරියන්නේ. ඒගොල්ලෝ ඔක් ගන්න ඇත. අපිට මෙතන ඉඳලා යන්න තියෙන්නේ බුලට් ට්‍රේන් එකක. ඉතින් පොඩි දුරක් යන්න තියෙන්නේ. ඒ වුණත් මෙතන ඉඳලා යන්න තියෙන එකම ට්‍රේන් එක ඉතින් මේක තමයි. Thank you. ඉතින් මේ වෙලාවේ ට්‍රේන් එක යන්නේ
යන්නේ පැයට කිලෝමීටර් 300ක වේගයෙන්. ඉතින් අපි දැකලා තියෙනවානේ මෙහෙම හැමෝම කාසියක් තියලා බලනවා. ඉතින් අපි දෙන්නත් එහෙම තියලා බැලුවා. ඇත්තටම වැටෙන්නේ නැහැ. අපේ ට්‍රේන් ගමන අවසానයි. ඉතින් අපි දෙන්න මේ බැස්සේ අපි ආපු පුරං ටවුන් කියන ස්ටේෂන් එකෙන්. ඉතින් උදේම නිසා දන්නේ නැහැ. බහිනකොට කවුරුත්ම නැහැ. ට්‍රේන් එකෙන් බැස්සෙත් අපි දෙන්න විතරයි. එළියට එනකොටත් කවුරුත් නැතිනේ. මෙන්න මේ ටැක්සි දෙක විතරයි තිබ්බේ. ඉතින් එතන හරිම ලස්සනයි මීදුමත් එක්ක. උදේමත් නෙමෙයි මේ ටයිම් එක 10ත් 11ත් අතර වගේ. ඒ වුණාට මීදුමත් එක්ක තාම පාන්දර වගේ හරිම ලස්සනයි. අපි දෙන්න ගොඩාක් කලා එතෙන්ලා ඉඳලා තමයි ගියේ. අපි යන්න ඕන තැනට. අපි මේ යන්නේ පුරාං ටවුන් එකට. වසර 2000ක් පැරණි ලස්සනම ලස්සන නගරයකට. ඉතින් මේ නගරයට යන පාර තමයි මේ තියෙන ස්ටේෂන් එකේ ඉඳලා. ඒ පැත්තම මේ විදිහට තියෙන්නේ. බලන්න යන පාර දෙපැත්තේ ලස්සන හරිම එකම විදිහට හදලා ඒගොල්ලෝ මේ විදිහට. හැබැයි අපි යන ටවුන් එක නම් අවුරුදු 2000ක් පරණයි. ඉතින් මේ වගේ විස්තර එහෙම ලොකුවට අපි දන්නේ නැහැ. ඉතින් එන්නේ මේ වීඩියෝ එක අවුරුදු 2000ක් පරණ පුරාං ටවුන් එකේ වීඩියෝ එක මම කලින් අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් ඒක බලන්නත් ඔයාලට මම ආරාධනා කරනවා. ඉතින් මම මේ වීඩියෝ එකට අවසානයේ ඒක දාන්න බලපු නැතේ ගිහලා බලන්න.